අහපු ගමන් එපා වෙන. පොඩ්ඩ වැඩියම බැලුම් අහන්න. මාත්‍රාවක් ගැන තමයි කතා කරන්නේ. චක්‍රේ. කියපු ගමන් නීරසයි. ඉතින් ඇයි නීරස වෙන්නේ? ඒක ඒ තරම් අමාරුද? ඇත්තටම අමාරුද? මම අද ඔයාලට කියලා දෙන්නම් නවවරක් චක්‍රේ. මීට කලින් බලන්න එහෙම නවවරක් චක්‍රේ ඔයාලා ඉගෙනගෙන තියෙනවද කියලා. ඒකට උමනා වෙන්නේ අපි අතේ ඇඟිලි ටික විතරයි. ඉතින් මේක පෙරපාසල් ළමයින්ට නම් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් බලමු කොහොමද අපි නවවරක් චක්‍රේ මේ විදිහට කරන්නේ. කිසිම පෑනක් පොතක් බලන්නේ නැතුව. ඇඟිලි දෙක ගන්න. නවවරක් එක. උදාහරණයක් විදිහට අපි නවවරක් එක. නවවරක් එක කිව්වම එක ඇඟිල්ලක් නමනවා. ඒ එක ඇඟිල්ලට මේ පැත්තේ තියෙනවා ඇඟිලි 9ක්. එහෙනම් නවවරක් එකේ උත්තරේ 9. නවවරක් දෙක. දෙක කිව්වම අපි ගණන් කරලා එකක් දෙක ගන්නවා. මෙන්න මෙහෙම ගණන් කරනවා. 1යි 2යි කියලා නමලා ඒ නම්පු ඇඟිල්ලේ කොටස් දෙකකට දෙපැත්තක් පේනවනේ. මේ පැත්තේ එකක් තියෙනවා. මේ පැත්තේ 8ක් තියෙනවා. උත්තරේ 18යි. නවවරක් 3. 1යි 2යි 3යි. මේ පැත්තේ දෙකක් තියෙනවා. මේ පැත්තේ 7ක් තියෙනවා. උත්තරේ 27යි. ඒ කියන්නේ ඇඟිල්ලට මේ පැත්තේ තියෙන ඒවා 10 කොටවල්. මේ පැත්තේ තියෙන ඒවා කීයවද? එක ස්ථානියක්. නැත්තම් එකේ කොටවල්. ඉතින් අපි බලමු නවවරක් 7. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේ පැත්තේ කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මේ පැත්තේ 3යි. 63යි. එහෙනම් ඔයාලා බලන්න මේ ක්‍රමේ ලේසිද කියලා. ඉතින් ඔහොම අපිට මේ අතේ තියෙන ඇඟිලි වලින් චක්‍රය ඉගෙන ගන්න ක්‍රම තියෙනවා. ඉතින් මම අද ඔයාලා නවවරක් චක්‍රේ ලේසි ක්‍රමයක් කිව්වා. ඉතින් බලන්න මීට කලින් මේක ඉගෙන ගන්න තියෙනවා කියලා. ඔයාලත් දන්න ක්‍රමයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තව චක්‍රයකින් නැවත අපි හමු වෙමු.